හරි ඉතින් අද කතා කරන්නේ වගේ 12 වෙනි නවකතාව ගැන නොස්ටැල්ජියානු ප්‍රේමය. නොස්ටැල්ජියා කියන්නේ අතීත කාමය. ඉතින් අතීත කාමය කිව්වහම මේක ආත්ම දෙකක් අතීතයට දිව යන අතීත කාමයක් ගැන තමයි මේකේ කියවෙන්නේ. අතීත කතාවක් ගැන තමයි මේකේ කියවෙන්නේ. මේ කතාව දේව් නරේන්ද්‍ර සහ නෝරා කියන චරිත දෙක තමයි ප්‍රධාන චරිත දෙක ඉන්නේ. ඉතින් මේ නෝරා කියන ගැහැණු ළමයාගේ දෙවනි ආත්මය පළවෙනි ආත්මයත් ගත වෙන්නේ දේව් නරේන්ද්‍ර එක. දෙවනි ආත්මයේදී දේව් නරේන්ද්‍රව මුණ ගැහෙන හරි ලස්සන කුතුහල ජනනාත්මක කතන්දරයක් තමයි මේක ලියවෙන්නේ. මුලින්ම මේ කතාව පටන් ගන්නකොටම දේව් නරේන්ද්‍ර කියන්නේ ප්‍රසිද්ධ කවියෙක්. එයාට ආරාධනාවක් ලැබෙනවා එක්තරා දමිළ උත්සවයක ආරාධිත අමුත්තා විදියට. එතකොට ඒ දමිළ උත්සවයේ නර්තනාංගයක නර්තනයේ යෙදෙන යුවතියක් තමයි නෝරා කියන්නේ. ඉතින් දේව්ට නෝරා දැක්කහම ඉවසුම් නැති වෙනවා. මේ ඉන්නේ තමන්ගේ අතින් මියගිය තමන්ගේ ආදරණීය පෙම්වන්තිය. එයා ආයෙත් ජීවමාන වෙලා තමන්ගේ ඇස් දෙක ඉස්සරහා දකිනවා. එයාට ඉවසුම් නැතිව යනවා. නෝරටත් අමුතු හැඟීම් ඇති වෙනවා දේව් දැක්කහම. මට මෙයාව කලින් දැකලා තියෙනවා. මෙයාත් එක්ක මම අවුරුදු ගාණක් ජීවත් වෙලා තියෙනවා. වගේ හැඟීම් එයාට ඇති වෙනවා. ඉතින් එහෙම තමයි කතාව පටන් ගන්නෙ. මේ කතාවේ ගලාගෙන යනකොට ඉදිරියේදී නෝරා කියන ගෑනු ළමයා හොයන්න පටන් ගන්නවා මේ මොකක්ද මට දේව් ගැන දැනෙන මේ වෙනස. දේව් මට පුරුදුයි වගේ මේ දැනෙන වෙනස මොකක්ද කියලා ඇයි කල්පනා කරනවා. ඉතින් දේව්ගේ එක්තරා ප්‍රසිද්ධ කවි පොතක වරංගනා කියලා කවි පන්තියක් තියෙනවා. මේ කවි පන්තියේ ඔහු එක්තරා ස්ත්‍රියකගේ අංගපසංග ගැන බොහොම වර්ණනාත්මකව ලියලා තියෙනවා. ඉතින් මේ නෝරා කියන චරිතය නෝරා දේව්ට තියෙන ආදරය නිසාම දේව් ගැන තියෙන සෙවීම ආකර්ෂණය නිසාම දේව්ගේ කවි පොත් අරගෙන කියවන්න පටන් ගන්නවා. ඇයට ඒ තරම් කවි ගැන දැනුමක් නැතත් ඇය කවි කියවන්න පටන් ගන්නවා. ඇය කවි කියවගෙන යනකොට ඇයට වරංගනා කවි පන්තිය හම්බ වෙනවා. වරංගනා කවි පන්තියේදී ඇය හරියටම අල්ලගන්නවා මේ දේව් ලියලා තියෙන්නේ තනිකරම තමන්ගේ ශරීරයේ හැඩතල පාට ගැන තමයි මේ කවිය ලියවිලා තියෙන්නේ කියලා. එතකොට ඇය හොයන්න පටන් ගන්නවා දේව් සමග තමන්ට තියෙන සම්බන්ධය මොකක්ද කියලා. එතකොට නෝරගේ කියාත්මේ නම තමයි වරාංගනා හෙවත් වරා කියන්නේ. ඉතින් මේ කතාවේ අවසානයේ දක්වාම